හායි මගේ යාළුවනේ ඔන්න මමත් අද වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම හදන්න යන්නේ රුලන් වලින් රුලන් කැඳ එකක්. මෙතන තියෙන රුලන් 250ක් අරන් තියෙනවා. මෙතන පොල් ගෙඩියක කිරි තියෙන පොඩි පොල් ගෙඩියක මෙතන සීනි ග්‍රෑම් 100ක් අරන් තියෙනවා අපි. ඊට පස්සේ රටේ ඉඳ තියෙනවා කජු තියෙනවා මුද්‍රස් පලන් තියෙනවා. අපි මේ ටික මේ භාජනයට ඉස්සෙල්ලම දාගමු. රුලන් ටික දාගමු. ඊට පස්සේ සීනි දාගමු. ඊට පස්සේ රටේ ඉඳි ටික මුද්‍රස් පලන් ටිකයි රට කජු ටිකයි පොඩියට තලාගත්ත එනසල්ලට දෙයක්කුත් තියෙනවා. ඊට පස්සේ ලුණු ටිකක් දාගමු. ඊට පස්සේ අපි උකු පොල් කිරි ටිකත් මෙහෙම දාගමු. දාලා අපි මේ ටික දැන් ලිපේ තියාගමු. පේනව නේද යාළුවනේ අපේ හදාගත්ත රුලන් එක. මේක අපිට තවත් හයි වෙනකන් ඉන්න පුළුවන් කෑලි කපා ගන්න වගේ මට්ටමට එනකම්. නැත්නම් මේක අපිට හැන්දෙන් කන්න පුළුවන් මෙන්න මේ විදිහට හදාගෙන. ඔයගොල්ලොත් හදලා බලන්න. ඉතින් හරිම රසයි. මේක අර සව් එකක් වගේමත් තමයි ඉතින් රුලන් කියන්නේ. මේක මේ විදිහට හදා ගන්න පුළුවන්. මේ ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්නකෝ මේ විදිහට. එහෙනම් මම වීඩියෝ එකෙන් සමුගන්නවා ඔයාලා හැමෝටම බුදු සරණයි ජේසු පිටයි කියලා කියනවා.